ආයිබෝන් කියලා පිළිගන්න ළමයි අලාව STMax YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලට මතක ඇති අපි ස්පීඩ් රිවිෂන් කියලා වැඩසටහනක් පටන් ගත්තා. ප්ලේලිස්ට් එකක් පටන් ගත්තා. O level ලියන්න ඉන්න ඔයගොල්ලන්ට. ඉතින් අපි ඒක මුලින්ම කතා කරා ඔයාලට මතක ඇති සංඛ්‍යා රට හා ශ්‍රේණි පිළිබඳව. අපි සම්පූර්ණ සීරීස් එකම කරලා ඉවර කරා. තියරි කතා කරා, පේපර් කතා කරා, පාස් පේපර් කතා කරා. ඉතින් ඒකේ දෙවෙනි ප්ලේලිස්ට් එක විතර තමයි මම මේ අද මේ වීඩියෝ ගේන්නේ. ඉතින් අපි මේකේදී කතා කරලා බලමු පරිමාව සම්බන්ධ. ඔයාලා දන්නවා O level පේපරේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ප්‍රශ්නයක් වෙනවා පරිමාව කියන කොටසේ. ඝන වස්තු වල පරිමාව. ඉතින් අපි අද කතා කරන්න පටන් ගමු පරිමාව කියන කොටස. මේක ලකුණු 10ක ප්‍රශ්නයක්. හරි. ඔයාලගේ ටියුට් ඔක්කොම ටික මම ටෙලිග්‍රෑම් channel එකට ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා ඒ ටියුට් ටික ඔක්කොම ටික ගන්න. හරි. අපි බහිමු වැඩේට. මොකක්ද ළමයි පරිමාව කියන්නේ? මොකද පරිමාව කියන වචනේ තේරුම? හරි. පරිමාව කියන්නේ මේක. පරිමාවක් කියන්නේ ළමයි වස්තුවකට අවකාශයේ අවශ්‍ය වෙන ඉඩ ප්‍රමාණය. අපි ගත්තොත් වස්තුවක් විදිහට අපි ගමු මෙන්න මේ බෝඩ් එක ඇඳලා ඝනකේ. ඝනක කියන්නේ වස්තුවක්නේ. අන්න ඒ වස්තුවට අවකාශය ආයතන ඉඩ ප්‍රමාණය. ඔයා හිතන්න මේක දැන් හදලා තියෙනවා ලී වලින් හරි යකඩ වලින් හරි මොකකින් හරි. ඒ කරන් කොහෙන් හරි අපි තියනවා. තිබ්බට පස්සේ ඒක එතන ඉඩ ටික ගන්නවනේ. අන්න ඉඩ ප්‍රමාණයට අපි කියනවා මේ වස්තුවේ පරිමාව කියලා. මොකක් හරි වස්තුවක් අවකාශයේ ගන්න ඉඩ ප්‍රමාණයට අපි කියනවා ඒ වස්තුවේ පරිමාව කියලා. හරි. එහෙනම් පරිමාව කියන්නේ ඒක. අනිත් මේ පාඩමේ ඔයගලන්ට පරිමාව කිව්වහම ඝන වස්තු කිහිපයක පරිමාව ගැන ඉගෙන ගන්න කියලා. ඝන වස්තු කිහිපයක. ඒකේ මුල්ම ඝන වස්තු තමයි ඝනකය. මුල්ම එක තමයි ඝනකය. මුල්ම ඝන වස්තු ඝනකය. හරි. කොහොමද ළමයි ඝනකයක පරිමාව හොයන්නේ? ඔයාලා මේක 7 වසරේදී 8 වසරේදී ඉගෙන ගන්න. කොහොමද ඝනකයක පරිමාව හොයන්නේ? ඝනකයක් කිව්වම මොකක්ද ඒ විශේෂත්වය? ඝනකයක විශේෂත්වය තමයි ඒකේ දිග, පළල, උස කියන තුනම එකිනෙකට සමානයි. අපි ගමු A කියලා දිගට. එහෙනම් පළලත් මොකක්ද දෙන්නේ? පළල A. එහෙනම් උසත් මොකක්ද දෙන්නේ? උසත් A. ඇයි ඒ? ඝනකය කියන එකේ දිග, පළල, උස කියන තුනම සමානයි. හරි. එතකොට ඝනකයේ පරිමාව වෙන්නේ මොකද්ද ළමයි? ඝනකයේ පරිමාව වෙන්නේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. දිග වැඩි, පළල වැඩි, උස. තේරුණා? ඔන්න ඔගේ තමයි ඝනකයේ පරිමාව හොයන්නේ. ඝනකයේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. දැන් දිග කියන්නේ මොකද්ද? අපි පරිමාව ගැන ගන්න වොලියුම් කියලා. වොලියුම් කියන එකේ මුල් ලකුණ. කැපිටල් V එකට අපි ගන්නවා පරිමාව කියන එක සංකේතවත් කරන්න. දිග මොකද්ද? දිග A. පළලත් A. උස මොකද්ද? උසත් A. එහෙනම් මොකද්ද? ඝනකයේ පරිමාව සමානයි A වැඩි කිරීම A. ඒ කියන්නේ මොකද්ද? ඒ ඝනය. ඝනකයේ පරිමාව සමානයි ඒ ඝනය. තේරුණාද ළමයි? ලේසියිනේ. ඝනකයේ පරිමාව ලේසි. අපි මේක තව විදිහකට පුළුවන්. අපි මේක තව විදිහකට කිව්වොත් ඝනකයක පරිමාව අපිට තව ක්‍රමයකට කියන්නේ. මොකක්ද ඒක? ඝනකයේ හරස් කඩ වර්ගඵලය. හරස් කඩ කියන්නේ මොකක්ද ළමයි? හරස් කඩ කියන්නේ මොකක් හරි වස්තුවක් අරන් අපි ඒක දෙකන මැද්දෙන් මෙහෙම කපනවා. අපි එතන ගහක් කියලා ගහක් අරන් ගහක් හඳ අරගෙන මෙහෙම කපනවා. කැපුවට පස්සේ මෙහෙම කළා අපේ පැත්තට අර කපපු තැන උඩ රවුම වගේ පේන්න තියෙනවානේ. අන්න ඒ කොටස මෙහෙම කරාම ඒකට අපි කියනවා හරස් කඩ කියලා. ඒ වගේ ඝනකයේ මේක නම් අපි මේක මෙතනින් මෙහෙම කපනවා. කැපුවාම හරස් කඩ එන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ගන්න නේද? හරස් කඩ එන්නේ මේ වගේ එකක්. හරි. එතකොට එහෙනම් හරස් කඩ කියන්නේ මොකද්ද? හරස් කඩ කියන්නේ මෙන්න මේ ඝනකයේ තියෙන එක මේ සමචතුරස්‍රාකාර මුණතක. තේරුණා? එහෙනම් ඝනකයේ පරිමාව අපිට ගන්න පුළුවන් ඔය හරස් කඩ වර්ගඵලය. හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස් කඩ කියන්නේ මොකද්ද? මේ දැන් පාඩ කරේ මම හරස් කඩනේ. හරස් කඩ වර්ගඵලය ගන්න කොහොමද? හරස් කඩ මොකද්ද හැඩේ? හරස් කඩේ හැඩේ මොකද්ද? සමචතුරස්‍රාකාර හරස් කඩක් තමයි තියෙන්නේ. සමචතුරස්‍රාකාර හරස් කඩ. එතකොට මේක අපි දිග ගත්තේ කීයද? A කියලා ගත්තේ. එහෙනම් පළලත් A. එහෙනම් වර්ගඵලය මොකද්ද? හරස් කඩ කියන්නේ මේක නේද? මම හරස් කඩන්නේ නේ. මේක වර්ගඵලය මොකද්ද? A වැඩි කිරීමේ නේද? A. උස මොකද්ද? උස කියවන ඝනකයේ උස. ඝනකයේ උසත් A නේ. එහෙනම් මේකත් මොකද්ද? මේකත් A ගණීම තමයි. දැක්කා?
ගණකික පරිමාව ගිහම ඒ ගණය තමයි එන්නේ. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. අනිත් එක හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. එක්කනේ ඔය දෙකම ගන්න පුළුවන්. කෝක් ගත්ත සම්පූර්ණ එකම සූත්‍රය. වෙනව නේද? E = E ගණන. ඔන්න එහෙනම් අපි ගණකයක පරිමාව හෙව්වා. හරි. මේ පාඩම නම් ගොඩක් ලේසි. පරිමාව පාඩම සෑහෙන ලේසි. හරි. ඔන්න එහෙනම් ගණකය කියන එක ඉවරයි. ඊළඟට ඝන කාබය වගේ. අපි ඊළඟට ඝන කාබය. ඝන කාබය කියන එක දන්නව නේද? ඔන්න අපි ගන්න ඝන කාබය. ඔන්න මම ගන්න ඝන කාබය. හරි. ඔන්න ඝන කාබය මම ගන්නවා. දැන් ඝන කාබය කියන එකේ මොකද්ද තියෙන හැඩේ? ඝන කාබයේ තියෙන ඍජු කොණාශ්‍රාකාර හැඩයක් නේද? මේකේ මුහුණතක හැඩේ ඍජු කොණාශ්‍රාකාර හැඩයක් නේද මුහුණතක තියෙන්නේ? ඝන කාබය කියන එක ළමයි මම දිග ගත්තා B. පළල ගත්තා B. දිග ගත්තා A, පළල ගත්තා B, උස ගත්තා C. දැක්කත් ඝන කාබය කියන එකේ ඝන කියන දිග පළල උස කියන තුනම සමානයි. හැබැයි ඝන කාබය එහෙම වෙන්නේ නැහැ. ඔක ඝන කාබය සමාන වෙන්න පුළුවන් A හරි B හරි. මේ දෙකක් එකිනෙකට සමාන වෙන්න පුළුවන්. හැබැයි මේ තුනම එකිනෙකට සමාන වෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ එක්ක A හා B සමාන වෙන්න පුළුවන් නැත්නම් A C සමාන වෙන්න පුළුවන්. B C සමාන වෙන්න පුළුවන්. නැත්නම් A B සමාන වෙන්න පුළුවන්. නැත්නම් ওই තුනම සමාන වෙන්න පුළුවන්. මම දැන් ගත්තේ තුනම අසමානයි කියලා. තුනේම දිගවල එකිනෙකට අසමානයි කියලා. A කියන්නේ එක දිගක්, B කියන්නේ තව දිගක්, C කියන්නේ තව දිගක්. හරි. මොන ඝන කාබය. ඒතර ඝන කාබය පරිමාව මොකද ළමයි ඉන්න ඕන. ඝන කාබය පරිමාව සමානයි මොකද්ද? ඝනකය වගේම තමයි මේකක්. වෙනසක් නැහැ. දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. දැක්කද? දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. පරිමාණ මං කිව්වා කැපිටල් V වොලියුම්. අධික මොකද? දිග A. පළල B. උස C. එහෙනම් මේකේ පරිමාව මොකද්ද? මේකේ පරිමාව A B C. දැක්කද? දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. ඝන කාබයත් ඒකමයි. ඝනකය ඝන කාබය දෙකේම තියෙන මොකද්ද? දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. දැක්කද? ලේසි. ඒතර දැන් ඕකෙත් අපිට ගන්න පුළුවන් ද හරස්කඩ වර්ගඵලයේ කතාව. හරස්කඩ වර්ගඵලයේ කතන්දරේ ඒකත් ගන්න පුළුවන් නේද මේක. අපි හරස්කඩක් ගත්තොත් එහෙම මෙන්න මේ හරස්කඩ ගත්තොත් එහෙම. දැන් ඔහුගේ වර්ගඵලය මොකද්ද? ඔන්න ඔහමනේ දිග A පළල C. ඒකත් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උසනේ. හරස්කඩ වර්ගඵලය මොකද්ද? A වැඩි කිරීම C. ඒ කියන්නේ A C. උස මොකද්ද? උස එන්නේ A වැඩි කිරීම B තමයි මෙතනට එන්නේ. එහෙනම් AB. උස තමයි C. එහෙනම් AB වැඩි කිරීම C. මොකද්ද? උත්තරේ V සමානයි AB C. දැක්කද? ඝන කාබයත් අර වගේම තමයි. දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. පරිමාව. එච්චරයි. මේවා අමාරු නෑ. අමාරුයි නේද? ඒවා අමාරු නෑ. හරි. එහෙනම් ඔන්න ඝන කාබයත් ඉවරයි. දැන් මේ පාඩමේ තියරි කියන ඒවා එච්චර අමාරු දේවල් නෙමෙයි. එහෙනම් ඝන කාබය කියන ඝන වස්තුවත් ඉවරයි. ඊළඟට මොකද්ද බලමු. ඊළඟට සිලින්ඩර්. ඔන්න සිලින්ඩරය කියන එක. මේක ළමයි මේ තියරි ටික ඔයගලන්ට දැන් මම මෙතන කියන එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ටියුට් එක බලන්න ටියුට් එකේ ඔක්කොම ටික තියෙනවා. හරි. දැන් අපි ගන්න සිලින්ඩරේ පරිමාව. සිලින්ඩරයක් අඳු වල මේ සිලින්ඩරයක් කියන්නේ මොන වගේ හැඩයක්ද? ඔයගොල්ලෝ දැකලා ඇති ඔය බට එහෙම තියෙන ස්ලෝට් බට වතුර බට. වතුර බටේ තියෙන මේ හැඩය නේද? වතුර බට හැම මීටරේ දිගයි. ඒ වතුර බටේ තියෙන හැඩය මොකද? ඒ තියෙන්නේ සිලින්ඩර් ආකාර හැඩයක් තමයි තියෙන්නේ. හරි. මේකේ මේ උඩ තියෙන්නේ මොකද්ද මේ? මේ වෘත්තයක් නේද තියෙන්නේ. අපි සිලින්ඩරයක් අරගෙන මෙහෙම කළා. ඔහොම තියලා බලුවම අපිට පේන්නේ මොකද්ද උඩ? වෘත්තාකාර හැඩයක් නේ පේන්නේ. එතන ওই වෘත්තේට මොකද්ද? අරයක් තියෙනවා. අපි අරය ගන්නවා R කියලා.
අරය ගන්නවා r කියලා. අපිට සිලින්ඩරේ උසක් තියෙනවනේ. උස අපි ගන්නවා h කියලා. සිලින්ඩරේ උස h මේ වෘත්තාකාර මූණතේ අරය r. දැක්කද? හරි. එතකොට සිලින්ඩරේ පරිමාව හොයන්නේ කොහොමද? සිලින්ඩරේ පරිමාව හොයන්න ළමයි මෙහෙම. සිලින්ඩරේ පරිමාව හොයන්නේ මේ පරිමාව තමයි. සිලින්ඩරේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය. මම මේ කෙටි කරලා ලියනවාද? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. මතකද අපි කලින් දෙකෙන් ගත්තේ? ඒ වගේ. ඉතින් හරස්කඩ මොකද්ද? මේක හරස්කඩ කියන්නේ මොකද්ද? හරස්කඩ කියන්නේ මෙන්න මේ මම පාට කරලා තියෙන්නේ. මෙන්න මේකට. මොකද්ද හරස්කඩේ හැඩය? වෘත්තාකාර හැඩයක් නේද තියෙන්නේ. හරස්කඩේ තියෙන වෘත්තාකාර හැඩයක්. එතන වෘත්තාකාර හැඩයන්නේ. හරස්කඩ කියන්නේ. එතකොට එහෙනම් මොකේ වර්ගඵලද අපි හොයන්න ඕනේ? මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය නේද? මේ තියෙන මෙන්න මෙතන වර්ගඵලය නේද? වෘත්තයේ වර්ගඵලය හොයන්නේ කොහොමද ළමයි? මේ තියෙන වෘත්තය. එන්නේ අරයත් අපි දන්නවා r කියලා. ඒතර වෘත්තයේ හැඩය මේ වර්ගඵල ගන්න කොහොමද? හරස්කඩ වර්ගඵලය කියන්නේ වෘත්තයේ වර්ගඵලයනේ මෙතන. මොකද හරස්කඩ වෘත්තයක් නිසා. පරිමාණම් ගත්ත කැපිටල් V. හරස්කඩ වර්ගඵල. වෘත්තයක කොහොමද වර්ගඵලය හොයන්නේ? වෘත්තයක වර්ගඵලය හොයන්නේ pi r වර්ග. මතක ඇති. pi r වර්ග. උස මොකද්ද? උස h. එහෙනම් මේ සම්පූර්ණ සූත්‍රය මොකක්ද? pi r වර්ග h. දැක්කද? සිලින්ඩරේ පරිමාව සමානයි pi r වර්ග h. pi වැඩි කිරීම අර ඒ වර්ගය වැඩි කිරීම උස. දැක්කද? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. හරස්කඩ වර්ගඵලය කියන්නේ මේකේ හරස්කඩ මොකද්ද? වෘත්තයක් නේ තියෙන්නේ. ඒ නිසා වෘත්තයේ වර්ගඵලය තමයි ගන්න. ඒතර ඒක වර්ගඵලය වැඩි කිරීම උස. දැක්කද? v සමානයි pi r වර්ග h. දැක්කද? v සමානයි pi r වර්ග h. දැක්කද? ලේසි. මේක දෙයක් නෑ. මම හිතනවා ඔයගලන්ට සිලින්ඩරේ පරිමාව හොයන එක තේරෙන්න ඇති කියලා. හරි. එහෙනම් සිලින්ඩරේ පරිමාව හොයන්නේ pi r වර්ග h. r කියන්නේ මොකද්ද? r කියන්නේ සිලින්ඩරේ මෙන්න මේ උඩ තියෙන වෘත්තයේ අරය. දැක්කද? වෘත්තයේ අරය. h කියන්නේ සිලින්ඩරේ සම්පූර්ණ උස. හරි. අන්න සිලින්ඩරේ පරිමාව අපි හෙව්වා. ඊළඟට බලමු මොකද්ද කියලා. ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙන්නේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මය. ත්‍රිකෝණාකාර ප්‍රිස්මය. ප්‍රිස්මය කියන්නේ මොකද්ද? ප්‍රිස්මය කියන්නේ මෙන්න මේ හැඩයනේ. ඔන්න ඕකනේ ප්‍රිස්ම කියන්නේ. තේරෙනවද? මෙන්න මේ හැඩය තමයි ප්‍රිස්ම කියන්නේ. තමයි ගෙවල් වල මෙහෙම වහලා තියෙන්නේ. ඒ හැඩේ. නැත්නම් ඉස්සර අපි අර හදන්නේ මොකද්ද? බහුරූපේක්ෂ කියලා කන්නඩි කෑලි තුනක් අරගෙන එකට තියලා ත්‍රිකෝණ හැඩය වෙන්න. එකට තියලා වටේ කළු පාට ටේප් වලින් උදලා යට සවුකඩ 16ක් තියලා අපි එක එක දේවල් දාලා හොම් බලන්නේ. මතකද? බහුරූපේක්ෂ කියලා තමයි කියන්නේ. ඒක මම මතක විදියට. අර ඒ හැඩේ මතකද? මෙන්න ඒක අපි කියන්නේ ප්‍රිස්ම හැඩය කියලා. මේක මොකද්ද? මේක ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක්. ඇයි එහෙම කියන්නේ? පේනව නේද? මේ තියෙන ත්‍රිකෝණාකාර මුහුණක්. හරි. මේකට ගමු ඍජු උස. අපි කියනවා ඍජු උස කියලා. ඍජු උස. අපි ඒක නම් කරනවා සිම්පල් L. මොකද්ද? ඍජු උස. නැත්නම් උස කියලා ගන්නකො ඒත් අවුලක් නැහැ. හරි. එතකොට මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මේ පරිමාව හොයන්නේ කොහොමද? ත්‍රිකෝණාකාර ප්‍රිස්මේ පරිමාව. මේකත් ළමයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම මෙන්න මේ ඍජු උස කියන එක. තේරුණා? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම ඍජු උස. නැත්නම් අපි උස කියලාම කියමුකෝ ඒත් ප්‍රශ්නයක් නැහැ. ත්‍රිකෝණාකාර ප්‍රිස්මේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම ඍජු උස.
හරස් කඩ වර්ගඵලය. මොකද්ද ලා මේකේ තියෙන හරස් කඩ දැන්? මේකේ තියෙන හරස් කඩ මොකද්ද? දැන් අපි කලින් කතා කරලා සිලින්ඩරේ හරස් කඩ මොකද්ද? වෘත්තාකාර හැඩය. මේකේ හරස් කඩේ තියෙන මොන හැඩයද? මම දැන් පාට කරලා තියෙන්නේ මේ තියෙන හරස් කඩ. මොනවද අපි කියන හරස් කඩ කියන්නේ? ප්‍රිස්මේ හරස් කඩ මොකද්ද එහෙනම්? ප්‍රිස්මේ හරස් කඩ ත්‍රිකෝණාකාරයි. දැක්කද? ප්‍රිස්මේ හරස් කඩ ත්‍රිකෝණාකාරයි. එහෙනම් මොකද්ද මේකේ ඉන්න හරස් කඩ වර්ගඵලය? ත්‍රිකෝණයේ වර්ගඵලය වැඩි කිරීම උස. අපි හරස් කඩ වර්ගඵලයට අපි ගමු a කියලා. ඍජු උස අපි ගන්නවා h කියලා. පරිමාව කැපිටල් එහෙනම් v සමානයි ah. a කියන්නේ මොකද? a කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ හරස් කඩ වර්ගඵලය. දැන් ත්‍රිකෝණේ හරස් කඩ වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිකෝණේ හරස් කඩ වර්ගඵලය හොයන්නේ. කොහොමද ත්‍රිකෝණේ හරස් කඩ වර්ගඵලය හොයන්නේ? මම දැන් හොයනවා a වලාගේ. මොකද්ද? ත්‍රිකෝණේ හරස් කඩ වර්ගඵලය. මතක ත්‍රිකෝණ වර්ගඵලය ගහන්නේ කොහොමද? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මතකද? භාගයයි ආධාරක වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස කියන්නේ මොකද්ද? ලම්බ උස කියන්නේ මෙන්න මේ සීරිසේ ඉඳන් ආධාරකයේ තියෙන මෙන්න මේ ලම්බ උස. ඔන්න ඔය. ආධාරක කියන්නේ මොකද්ද? ආධාරක කියන්නේ මෙන්න මේ දිගට නේ. ත්‍රිකෝණය මෙන්න මේ පාදයක දිග. ලම්බ උස කියන්නේ සීරිසේ ඉඳන් අපි ආධාරකයට ගන්න උසට. තේරුණාද? ඒතර මේක ආධාරකය. මේක ලම්බ උස. ඉතින් ආධාරක ගත්තොත් එහෙම a කියලා. අපි ලම්බ උසට ගමු l h මොකක්ද අපි ගන්න? අපි ලම්බ උසට ගමු h කියලා. හරි. මෙන්න මෙතන පොඩි අරද්දක් වෙලා තියෙනවා. මම මෙතන රිඩියුස ගත්තේ කලින් පරිමාව හොයනකොට l කියලා, සිම්පල් l කියන්නේ. මෙතන h දාලා තියෙනවා. ඒක සිම්පල් l කරගමු. සිම්පල් l. හරිද? හරි. එහෙනම් a සමානයි මොකද්ද? භාගයයි ආධාරකයේ දිග මොකද්ද? ආධාරකයේ a. වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස කියන්නේ h. එහෙනම් මේක මොකද්ද? a සමානයි භාගයයි a h. අන්න එහෙනම් අපි හෙව්වා දැන් හරස් කඩ වර්ගඵලය මොකද්ද කියලා. හරස් කඩ වර්ගඵලය අපිට ආවා භාගයයි a h. භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මොකද වර්ගඵලයක්ද අපි හෙව්වේ? මෙන්න මේ හරස් කඩ වර්ගඵලය. හරස් කඩෙන් ත්‍රිකෝණය නිසා අපි හොයන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි හොයන්නේ. හරිනේ. එතකොට අපි දැන් මෙතන හෙව්වේ මොකද්ද? පරිමාව සමානයි v. වොලියුම් කැපිටල් v. මෙතන a කියන්නේ මොකද්ද? a කියන්නේ මෙන්න මේ හරස් කඩ වර්ගඵලය. හරස් කඩ වර්ගඵලය අපි හෙව්වේ මොකද්ද? භාගයයි a h. හරස් කඩ වර්ගඵලය. උස මොකද්ද? උස l. එහෙනම් v සමානයි භාගයයි a h l. දැක්කද? භාගයයි a h l. ඔන්න එහෙනම් ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ වර්ගඵල. ප්‍රිස්මයේ පරිමාව භාගයයි a h l. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ ත්‍රිකෝණේ හරස් කඩ තියෙන ත්‍රිකෝණේ ආධාරකයේ උස. ආධාරකයේ දිග. h කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණේ ලම්බ උස. l කියන්නේ මොකද? l කියන්නේ ප්‍රිස්මයේ මෙන්න ප්‍රිස්මයේ ඍජු උස. දැක්කද? මෙන්න මේ ලම්බ උසයි ඍජු උසයි පටලවා ගන්න එපා ළමයි. හරිද? ලම්බ උසයි ඍජු උසයි පටලවා ගන්න එපා. ලම්බ උස කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ ලම්බ උස. ඒකට ඍජු උස කියන්නේ මෙන්න මේ ප්‍රිස්මයේ දිග. තේරෙනවද? ওই දිගවල් දෙක. තේරෙනවද? හරි. එහෙනම් ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ පරිමාවත් අපි හෙව්වා. ටියුට් එකේ පොඩ්ඩක් වෙට වෙනස් විදිහට දීලා තියෙන්නේ. ඒකේ කෙලින්ම දෙලා තියෙන්නේ මෙන්න v සමානයි කැපිටල් al කියලා. හරිද? ඒ කියන එක යටින් වෙනම හදලා තියෙනවා. ඒක දිහා පොඩ්ඩක් බලන්න. හරි. අන්න එහෙනම් අපි ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ පරිමාවත් හෙව්වා. හරි. අපිට තමයි තව තියෙනවා ඝන වස්තු 3ක් ඉතුරු වෙලා. ඝන වස්තු 3ක තව පරිමාව හොයන්න තියෙනවා. මේ වීඩියෝ ගොඩක් දික් වෙන නිසා මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු මොනවාද අනෙක් ඝන වස්තු 3 කියලා. මොනවාද සහ ඊ ඝන වස්තුනේ පරිමාව කොහොමද හොයන්නේ කියලා. නැත්නම් පරිමාවට ඕන පරිමාව වෙන්න ඕන කරන සූත්‍රය මොනවාද කියලා. එහෙනම් ළමයි මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා.